විශ්වාසයත් අවිශ්වාසයත් අතර සිදු කළ නිර්මාණයක වෑයමකි. ඉස්පිරිතාලෙන් එපු මරණ පරීක්ෂක වාර්තාවේ තිබ්බේ උන්දගේ බෙල්ල මිරිකල මරා දාලා කියලා. ගිය අමාවක පොහොයදා නහයෙන් කටින් ලේ හලාගෙන අඩියක් විතර දිව එළියට දාගෙන නාන ඇන්කට් එක ගාව මැරිලා හිටියා. දැක්කට පස්සෙත් මොකද්දෝ වගේ මලමිනිය. ගුරුන් වහන්සේ මාමා සදහටම ඇස් පියාගෙන ඉද්දී උන්දගේ වයස අවුරුදු 65ට කිට්ටු වෙලා තිබුණේ. අද තමා මාමගේ 3 මාසෙ දානේ. මයි ගෑණි මාලතීවත් ඉස්සර කරන් ගමේ කාලවත් එක්කාසු කරන් 3 මාසෙ දාන කෙරුවා පුළුවන් හැටියට කෙරුවා. නාගයෙක් ගහලා මයි අප්පොච්ච මලේ මං පොඩි එකා කාලේ. ඒ දවස් ඉඳන්ම මාවත් මගේ අම්මවත් බලා කියාගෙන තිබුණේ ගුරුන් වහන්සේ මාමා. මේ පැත්ත පළාතක කොහේවත් ගුරුන් වහන්සේ මාමා තරම් බලපුලුවන් කාරයෙක් හිටියේ නැහැ. උන්දගේ මරණය වෙච්ච ඒ මුස්පේන්තු දවස ගැන මයි ලොකුවත්ත වුණ හීම් බණ්ඩ කිව්වෙනම් මෙහෙම කතාවක්. එදා උඹ සෝමලේ දිහා ගියාම බොලයි අම්මයි මෝයි විතරයි කොටේ උන්නේ. ඇයි එතකොට ගුරුන් වහන්සේ මාමා? එදා බොලාගේ මාමා අල්ලපු ගම ගෝණි පීනවල ආන් එහාට ගියා මොකද්ද තොইলයක් කරන්ට කියලා. රැට උයපු මාළු පිණි කෑම පැත්තකින් තියාලා උඹලා අම්මයි මායි බලන් ඉන්න ගුරුන් වහන්සේ මාමෙනක. ඕන් ඉතින් අහකනින්කෝ සිද්ධ වුණ දේ. එහෙම කියලා මට විස්තරේ කිව්වා. මොකෝ දන්නේ නෑ අප්පොච්චි ගුරුන් වහන්සේ මෙච්චර පරක්කු වෙන්නේ. කොහේ හරි වාඩියක් අල්ලලා කොට වුණාද දන්නේ නැහැ. මේ මොරසූර්ණ වැස්සේ මේ උන්දට ගානක්වත් නැති හැටි. වෙනද කඩුල්ලත් පනින්නට මත්තෙන්ම කැමර ගහගෙන ඉන්න ගුරුන් වහන්සේ එදා කිසිම හැලහොල්මනක් නැති ගානේ ඇවිත් දෙතුන් පාරක්ම දුරට තඩි බෑවලු. ඒ වෙනකොටත් අල්ලපු ඔය කුඩත් ආහේ ඉඳගෙන නරි රෑනක් හෝ කියන්න අර. ඉතින් හීම් බණ්ඩ සීයා නරින්ගේ හුව නිසාම දොර අරින්න කලින් ජනේලයක් අස්සෙන් හිමීට ඔළුව දාලා විපරම් කරලා බැලුවලු. ගුරුන් වහන්සේ මාමා උසට උසේ දොර ළඟ හිටගෙන ඉන්නවා. ඔය අස්සෙම කාමරේ ඉඳපු මගේ අම්මා විගාට දුවගෙන ඇවිල්ලා තියෙන දොර අරින්ට කියලා. ඒත් එහෙම කරන්න හදනකොට සීයායකට හරස් කපලා වැඩේට ඉඩ දීලා නැහැ. කෙල්ලේ දොර අරිනවා එහෙම නෙමෙයි. ගුරුන් වහන්සේ කතා කරන්නකම් ඉන්න. මේ අප්පොච්ච එහෙම කියන්නේ. මං ආගෙන කීප පාරක්ම දොරට ගහනවා. එහෙනම් මම මෙහාට වෙලා ඉන්න අප්පොච්ච දොර අරින්නකෝ. අම්මා එහෙම කිව්වත් සීයා දොරට කිට්ටු නොවි තව ටිකක් ඉවසන් ඉඳලා දොර අරින්න පුළුවන්. ඊට කලින් ගුරුන් වහන්සේ කතා කරන්න ඕනේ. ඇයි දෙයනේ කට ඇරලා කතා කරන්න බැරි. සීයා එහෙම කිව්වහම නම් මගේ අම්මට උනත් දෙගඩියාවක් දැනිලා. ඒ නිසා අම්මා කතා කරන්න අරන්. ගුරුන් වහන්සේ කතා කරන්නකෝ මයි දෙයියෝ. කතා කරේ නැත්තම් ඕන් දොර අරින්නේ නැහැ. මගේ අම්මා ඔහොම කියලා තියන්නේ පහුවෙන්ට කාරී. උන්දර ටිකක් බය හිතුන නිසා ඔය අල්ලපනල්ලේ කොස් ගහමුදුනේ ඉඳන් උලමෙක් බෙරිහන් දෙන්න අරන් මෝසල හඬි මුළු වත්ත පිටිය පුරාම ඒ හඬ එක්ක මෝසල වෙලා ගියා. කොච්චර කොහොමන ගුරුන් වහන්සේ දොර ගාමයි ඉද්ද ගැහුවා වගේ හිටගෙන කතාවක් බහක් නැතුවම දිග්ගටම ඉන්නවලු. සිද්ධ වුණ දේවල් එක්ක හීම් බණ්ඩ සීයට තේරිලා මොකක්ම හරි නරකක් වෙන්න හදනවා කියලා මං කියනවට මොනම හේතුවක් හින්දවත්දුව දොර නම් අරින්න එපා. මට පේන්නේ ඇවිත් ඉන්නේ ගුරුන් වහන්සේ නෙමෙයියෝ. ඉතින් මගේ අම්මත් බය වෙලා සාලේ මුල්ලකට හරිබරි ගහිලා ඉඳගෙන විනාඩි 10ක් 15ක් දොර අරිනකන් හිටියත් වගතුගක් නැති නිසා ගුරුන් වහන්සේ ආයේ යන්ට ගිහි. ගුරුන් වහන්සේ වත්තේ කඩුල්ල පනිනවත් එක්කම අර උලන් දෙනුව ආයේ මහ මෝසල විදියට කෑ ගහන්න පටන් අරගෙන
තව කොහෙන්ද උරගාගෙන ආපු බල්ලෝ දෙන්නෙක් එක පාරටම උඩු පුරන්න අරගෙන ටිකකින් උන් දෙන්නගේ බෙරිල්ලත් නැවතිලා තියෙන්නේ මහා මෝසල කෙඳිරියකුත් එක්කම. කොහොමින් හරි 100ට යම්මටයි ඇහෙනවලු. බල්ලෝ කිහිප දෙනෙක්ම කෙඳිරි ගාන ගමන් ගේ වටේටම ඇවිදින සද්දයක්. ඇත්තටම මොකද්ද අප්පොච්චා වෙන්න ගියේ? ආහා බෝව ගැන කල්පනා නොකර දැන් ගිහලා නිදිය ගනින්. හෙට අපි ඕක ගැන කතා කරගමු. වෙන කාටවත් මේ ගැන දැනගන්න තියන්න එපා. ගුරුන් වහන්සේ කීයට හරි ආවම මං කතා කරන්නට. ඔය ආවේ ගුරුන් වහන්සේ නෙමෙයි. තේරුණාද ඔබට? අවසානයේ හීම් බණ්ඩ සීයා අපේ අම්මට ඇත්තම කාරණේ කියලා තිබුණා. ඒත් පහුවෙනිදා පාන්දර යාම වෙනකල්ම බලන් හිටියත් අල්ලපු ගමට ගිහපු ගුරුන් වහන්සේ ආපහු ඇවිත් තිබුණේ නැහැ. පහුවදා උදේ පාන්දර ඉඳන් හවස් යාම වෙනකන් හෙව්වත් ගුරුන් වහන්සේ මාවම දැකපු එකකුත් නැහැ. මාම හිඳපු තැනකුත් නැහැ. කොහොම හරි අවසානයේදී ගුරුන් වහන්සේ මහා මාතෘදහම් කියන කතාව ගමේ හැමතැනම අස්සක් මුල්ලක් නෑරම පැතිරුණා. ඉතින් ඊට පස්සේ ගමේ කාලා හැම එකම එකතු වෙලා හොයන්න පටන් ගත්තා. ආන්න එහෙම හොයන අල්ල පනල්ලක තමයි මිනිහා හම්බුනේ. ඇනිකට්ටෙක් ගාව මොනින් අතට වැටිලා නහයෙන් කටින් ලේ දමාගෙන මොකක් හරි දෙයකට වියරු විදියට තැති අරන් මරණේ සිද්ධ වෙලා තිබුණා.